කොහොමද ඔයාලට? අද නම් ටිකක් නෙමෙයි ගොඩාක් වහිනවා. ඉතින් පේනවනේ. හරිම සීතලයි. ඉතින් මට හිතුණා රස සෝයා මීට් කරියක් හදාගන්න මේ වැස්සේ. මෙන්න මේ සෝයා මීට් එක තමයි මම අද හදාගන්න කියලා හිතුවේ. ඔයාලට කැමති වර්ගයකින් සෝයා මීට් එකක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ සෝයා මීට් එක අපි භාජනයකට දාගෙන ඒක ඇතුලේ තියෙන පොඩි පහේ පැකට් එකක් මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඒකට හොඳට පැහුණු උණු වතුර එකක් අරගෙන මම මේ සෝයා මීට් එක හොඳට තැම්බෙන්න තියනවා පැත්තකට කරලා. මෙන්න මේ විදිහට. ඒ අතරේ මම සෝයා මීට් එක හදන්න අවශ්‍ය වෙන ලුණු, සුදු ලුණු, අවු මිරිස්, කරපිංචා මේ ඔක්කොම ටික කපලා තියාගන්නවා. මෙන්න මේ විදිහට. ඔයාලට මේකට ටෙම්පරාදු කරලා හදාගන්න නිසා තමයි මම මේ විදිහට වෙනමම අයින් කරගන්න මේ ටික. මම ඒකට තව තක්කාලි ගෙඩියකුත් කපලා තියාගන්නවා පස්සේ දාන්න. ඒකත් මම ඔයාලට එකතු කරන තැනදී කියන්නම්. හරි. දැන් මේ තියෙන්නේ මම තැම්බෙන්න දාගත්තු සෝයා මීට් එක. මේ ටික හිමීට වෙන භාජනයකට හොඳට වතුර ටික අපි මිරිකලා සෝයා මීට් එක වෙනම අයින් කරගන්නවා. හොඳට වතුර ටික මිරික ගන්න. එතකොට මේ සෝයා මීට් එකේ අර වතුර ගතිය එකතු වෙන්නේ නැහැනේ. එතකොට රසයි. මෙන්න මේ විදිහට. හරි. දැන් මේකට මම අර සෝයා මීට් එකේ තියෙනවනේ පහේ පැකට් එක මම ඒකත් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් එකතු කරගන්න. නැත්තම් ඔයාලට පුළුවන් වෙනමම මිරිස් කුඩු 3-5 එකතු කරන්න. මම දැන් කහ ටිකක්, උළු හාල් ටිකක්, මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඔයාලට මේ වෙලාවේ සීසනින් කියුබ් එකක් එකතු කරනවා නම් ඒක එකතු කරන්නත් පුළුවන්. එතකොට සෝයා මීට් එක රසයි. ඒක කැමති නම් විතරක් එකතු කරන්න. හරි. දැන් මම භාජනයක් ලිපේ තියාගත්තා. ඒකට තෙල් ටිකකුත් එකතු කරගත්තා. ඔයාලට පේන නැතිවම සෝයා මීට් එක හොඳට අනා ගන්නවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ හොඳට කලවම් කරගන්න. අර 3-5 මිරිස් පහේ පැකට් එක ඔක්කොම කලවම් වෙන්න. ඊට පස්සේ මම ඒකට අබ ටිකක් දාලා හොඳට බැදෙනකොට මම ඒකට ඉස්සෙල්ලාම දාන්නේ ලුණුයි, අවු මිරිසුයි, කරපිංචයි, රම්පෙයි විතරයි. පස්සේ තමයි මම සුදු ලුණු එකතු කරගන්නේ. මේක චුට්ටක් බැදෙන්න දෙනකොට තමයි මම මේකට සුදු ලුණු ටික එකතු කරගන්නේ. හොඳට කලවම් කරගන්නවා. දැන් තමයි මම සුදු ලුණු ටික එකතු කරගත්තේ. දැන් හොඳට කලවම් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේකට සෝයා මීට් එක එකතු කරන්නේ. හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. සෝයා මීට් එක හොඳට එහාට මෙහාට කලවම් කරලා හොඳට ටෙම්පරාදුවෙන් තැම්බෙන්න දෙන්න. අපිට සාමාන්‍යයෙන් සෝයා මීට් කිරි දාලා උයන්නත් පුළුවන්. මේ වගේ තෙලට හදන්නත් පුළුවන්. ක්‍රම දෙකටම රසයි. අද මම හදන්නේ මේ විදිහට තෙල් වලින් විතරක් ලිපේ තියලා වතුර චුට්ටක් කලවම් කරලා තමයි මම අද සෝයා මීට් එක හදන්නේ. ඉතින් බලාගෙන ඉන්නකෝ. දැන් මම මේකට තක්කාලි ටික එකතු කරගන්නවා. මුලින්ම අපි තක්කාලි ටික එකතු කරගන්නේ නැහැ. ටිකක් පස්සේ තමයි අපි තක්කාලි ටික එකතු කරන්නේ. දැන් හොඳට මේක කලවම් කරගෙන ආයෙත් චුට්ටක් තැම්බෙන්න තියෙනවා. දැන් සෝයා මීට් එක හොඳට තැම්බෙලා තියෙන්නේ. දැන් මම මේ වෙලාවේ මේකට රස අණුව ලුණු එකතු කරගන්නවා.
ඔයාලට පුළුවන් තක්කාලි එකතු කරන්නේ නැත්නම් ගොරක කෑල්ලක් වගේ සියඹල චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. තක්කාලි නැත්නම් විතරක්. තක්කාලි එකතු කරනවා නම් ඒ කිසි දෙයක් එකතු කරන්න එපා. තක්කාලි නැත්නම් විතරයි ගොරක හරි සියඹල හරි එකතු කරන්න ඕනේ. එතකොට සොයා මීට් එකේ ලොකු රසයක් තියෙනවා. මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් මම සොයා මීට් එකට වතුර චුට්ටක් තමයි එකතු කරන්නේ. වතුර ගොඩාක් එකතු කරගන්න එපා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. දැන් මේ තියෙන මගේ සොයා මීට් එක ගොඩාක් දැන් හදලා ඉවරයි. දැන් හොඳට පැහිගෙන එනවා. මේක විනාඩි 5ක් විතර වගේ හොඳට ගින්දර වැඩි කරලා ලිපේ තියාගත්තාම ඇති. මේ පේනවනේ. දැන් මම සොයා මීට් එක ලිපෙන් බාගෙන ඉවරයි. මේ තියෙන මගේ සොයා මීට් කරිය. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හදලා මටත් රස කියන්න. අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් මම අතට ගිහිල්ලා එන්නම්.